හොඳයි මේ ගාන බලමු. හොඳයි මේ ගාන බලමු. මේක මේ 2001 ගාන. 2001 මේ ආපු බහුවර්ණයක් මේක. ඒතර මේකේ අහන්නේ සරල ප්‍රශ්නයක් දැන්. කෙලින්ම මේ වැඩි කතා නැහැ. මෙතන කෙලින්ම වන් ෂොට් ප්‍රශ්නය අහන්නේ. මොකද්ද? පෙන්වා ඇති ප්‍රතිරෝධ ජාලයේ x සහ y අතර සමග ප්‍රතිරෝධය වනුයි. හරි දැන් මේක බැලූ බැල්මට ඕනෑම ළමයෙක්ට කියන්නේ පාස් පේපර්ස් මේ මට්ටමේ හදන ඕනෑම ළමයෙක්ට මේක තේරෙන්න ඕනේ. මේක විත්සන් සේතු මූලධර්මය තමයි මෙතන යූස් වෙන්නේ කියලා. එතකොට ඒක තේරෙන්න ඕනේ සාමාන්‍ය ඕන ළමයෙක්ට ඒක තේරෙන්න ඕනේ. නමුත් මේක සමහර වෙලාවට වන් ෂොට් බැලූ බැල්මට ඒක විත්සන් සේතුව කියලා තේරුම් ගන්න බැරි ළමයිනුත් ඉන්න පුළුවන්. මොකද සමහර දැන් මම වුණත් ඒ කාලේ මේක විත්සන් සේතුව කියලා වන් ෂොට් තේරුම් ගත්තේ නැහැ. නමුත් මේක ඇත්තරම් පේනවා මේ විෂය ප්‍රගුණ කරපු ළමයෙක්ට මේක විත්සන් සේතුවක් කියලා පේන්න ඕනේ ඇත්තරම. එහෙනම් විත්සන් සේතුවක් කියලා මේක පෙනුණා නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් පේනවා මෙතන සිම්පල් R ගෙන් කිසිම වැඩක් නැහැ. එතකොට සිම්පල් R මෙතන නිෂේධනය කරලා වන් ෂොට් උත්තරයට යන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට පේනවා උත්තරේ මොකද R කියලා. R කියලා කොහොමත් එනවනේ. මෙතන R සිම්පල් R නෑ කියන්නේ. මෙතන මේ දෙක මූට්ටු කරන්න පුළුවන්. මේ ලක්ෂ දෙක මූට්ටු කරා කියන්නේ මෙතන කැපිටල් R මෙතන සමාන්තරගතයි. මෙතනයි R සමාන්තරගතයි. එතකොට මේ දෙන්න ශ්‍රේණිගතයි. එතකොට කෙලින් මෙන්නේ මොකද්ද? R බෙදීම දෙක R බෙදීම දෙක කියන්නේ R. හරි නමුත් දැන් මම මේක හදන්න කලින් ඔයාලට පොඩ්ඩක් මුලින්ම විත්සන් සේතුව ගැන පොඩ්ඩක් කියනවා. ඊට පස්සේ මම මේක ප්‍රමූල ධර්ම වලින් හදනවා. මොකද්ද මේක විත්සන් සේතුව කියලා වන් ෂොට් අඳුර ගන්න බැරි ළමයෙක්ට අනිවාර්යෙන්ම උපයෝගී වෙන්නේ ධාරා විද්‍යුතේ ප්‍රමූල ධර්ම. ප්‍රමූල ධර්ම කියන්නේ මොකද්ද? මම මේ නිකන් ඒ ප්‍රමූල ධර්ම කියන වචන කිව්වේ. ප්‍රමූල ධර්ම කියන්නේ ධාරා විද්‍යුතේ පිළිබඳ මූලික සංකල්ප වලින්. මූලික සංකල්ප වලින් මේ ගාන ඇත්තටම ලේසින් තේරුම් ගන්නත් පුළුවන්. ඒක අර ධාරා විද්‍යුතේ අර හොඳට ඔලුවට වද්දා ගන්නත් ප්‍රමූල ධර්ම වලින් හදන එක මේක අතිශය වැදගත්. අතිශය වැදගත්. එතකොට අපි මේ ක්‍රම දෙකෙන්ම බලමු. එතකොට දැන් මේ විත්සන් සේතුවෙන් නම් මම දැන් පැහැදිලි කරන්නේ අනික් ක්‍රමෙන් අපි පස්සේ බලමු. ඊට කලින් මම මේක දැන් විත්සන් සේතුවක් විදිහට ඇඳගන්නේ කොහොමද කියලා දැන් මම මේක නිකන් ආදර්ශනය කරන්න. දැන් ඔයගලන්ට පේන්න ඕනේ මේ සැකස්ම දැන් විභාග ප්‍රශ්නවල තියෙන සුන්දරත්වය ඒකයි. මොකද්ද? මහාචාර්යවරු සිලබස් එකෙන් පිට චෙක් කරන්නේ නැහැ. නමුත් මහාචාර්යවරු කරන්නේ මොකද්ද? සිලබස් එකේ අස්සේ තියෙන කරුණු නිර්මාණශීලීව ළමයා පොඩ්ඩක් අර තින්ක් කරන විදියට ළමයාගේ පොඩ්ඩක් තින්කින් පැටර්න් එක පොඩ්ඩක් එහා මෙහා කරන විදියට පොඩ්ඩක් හදලා අර නිර්මාණශීලීව ලස්සනට අර ප්‍රශ්න එළියට දානවා. ළමයාට අර හිතන්න. ඒතකොට සමහර වෙලාවට ළමයි අර අන්දමන්ද වෙනවා මේක සිලබස් එකේ නෑ නැත්තම් අනේ මේක අපි ඉගෙනගෙන තියෙන මේ පැටර්න් එක නෙවෙයිනේ කියලා. නමුත් ඇත්තට මේක අර ඒ නොලෙජ් එකම තමයි තියෙන්නේ. ඒ විෂය කරුණුම තමයි තියෙන්නේ. සිලබස් එක අස්සේ තියෙන දැනුමම තමයි තියෙන්නේ. කාරණා තමයි තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ මොකද්ද? ඒක පොඩ්ඩක් අර වෙනස් කරලා තියෙන්නේ. ඒකට ඕගොල්ලෝ අනුගත වෙන්න ඕනේ කොයි විදිහට දුන්නත් ප්‍රමූල ධර්ම පාවිච්චි කරමින් ලස්සනට ගැටලුව විසඳන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ. හරි. දැන් මෙතන ඕගොල්ලන්ට පේන්න ඕනේ මේ පරිපතය. මේ පරිපතය මෙන්න මෙහෙම තමයි අඳින්නේ කියලා. මෙහෙම තමයි මේක මෙහෙමත් අපිට අඳින්න පුළුවන් නේ කියලා. මේක නේද තියෙන්නේ කෙලින්ම. මේ බලන්න. දැන් මෙතන කැපිටල් R, මෙතන කැපිටල් R. මෙතන උන්න සිම්පල් R දාමු. කැපිටල් R, කැපිටල් R. මෙතන Y. තව ලස්සනයි මෙතන විභව සැපයුමක් දාන්න ඕනේ. මොකද විභව සැපයුමක් නැත්තම් අපිට ධාරාමාක් කරන්න පුළුවන්ද? බෑනේ. ලස්සන නෑනේ එහෙම. ධාරාමාක් කරන සාමාන්‍ය අපි ගොඩක් කර මේ ප්‍රමූල ධර්ම වලින් එන සාමාන්‍ය ධාරා විද්‍යුතය අර ගැටලුව අපි හදන්නේ. ඒතකොට එහෙම කරන්න නම් ඇත්තටම අර විභව සැපයුමක් කොහොමද දෙන්න වෙයි? ධාරාවක් යන්න නම්. ඒතර විභව සැපයුමක් සාමාන්‍යයෙන් මම අදිනවා ඒක ලස්සන නිසා. හරි දැන් කොහොම හරි ඕගලන්ට පැහැදිලි මේක විත්සන් සේතුවක් කියලා. දැන් මෙතන R මෙතන R දැන් එකම ප්‍රතිරෝධ අගේ තියෙන්නේ. මෙතනත් එකම ප්‍රතිරෝධ අගේ තියෙන්නේ. එතකොට මේක විත්සන් සේතුවක් කියලා පැහැදිලි. ඕනනම් දැන් මෙතන මේ සිම්පල් R ඕනනම් මම කපලා මෙතන මම දැන් ගැලනෝමීටරයක් මෙතන සම්බන්ධ කරොත් ගැලනෝමීටරේ උත්ක්‍රමණයක් දක්වන්නේ නැහැ. ඒකෙන් අපිට විත්සන් සේතුව ආදර්ශනය කරන්න පුළුවන්. ආදර්ශනය කරන්න පුළුවන් ඕන ලැබ් එකේ. එතකොට ඕගලන්ට ඉස්කෝල ලැබ් එකේ මේක ආදර්ශනය කරන්න පුළුවන් මෙහෙම. එතකොට මෙහෙම අපි පරිපත සැකස්ම මෙහෙම හදලා ගැලනෝමීටරයක් මෙතන සම්බන්ධ කරොත් මෙතන මේ ගැලනෝමීටරේ උත්ක්‍රමණයක් දක්වන්නේ නැහැ. හේතුව මොකද්ද? මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවයයි මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවයයි සමානයි නම් ගැලනෝමීටරේ හරහා විභවාන්තරයක් තියෙනවද? නැහැ. ගැලනෝමීටරේ හරහා විභවාන්තරයක් නැහැ කියන්නේ එයා හරහා ධාරාවක් යන්න බෑනේ. එහෙනම් ගැලනෝමීටරේ උත්ක්‍රමණය ශූන්‍යයි. එහෙනම් විත්සන් සේතු මූල ධර්මයේ මෙතනින් සත්‍යාපනය කරන්න පුළුවන්. ඒතර ඕක තමයි ලැබ් එකේ කරන්නේ. හැබැයි දැන් සමහර වෙලාවට දැන් සමහර ළමයි දැන් මෙතන ඔයා හිතන්නකෝ දැන් මෙතන R හිතන්න දැන් මෙතන 2යි R තිබ්බා. මෙතන 3යි R තිබ්බා. දැන් මේක විත්සන් සේතුවක්ද? දැන් මේක විත්සන් සේතුවක් නෙවෙයි. හේතුවයි
මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවයයි මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය සමානයි කියලා පේනවද? සමාන වෙන්න බෑ. ඒක නිකන් පෙන්වුනට සමාන නෑ. ඇයි හේතුව? මොකද මේ අත්ත හරහා යන ධාරාවයි මේ අත්ත හරහා යන ධාරාවයි සමාන නෑ. කීයටවත් සමාන නෑ. හේතුව මොකද්ද? මෙතන ප්‍රතිරෝධ දෙක වෙනස්නේ. වෙනස්නේ. සමහර වෙලාවට දැන් ගැලනෝමීටරෙත් දැන් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබ්බොත් එතනින් යන්නත් පුළුවන්. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබ්බේ නැත්නම් සමහර වෙලාවට මෙහෙන් යන ධාරාව කෙලින්ම මෙහෙන් යන්නේ නැතුව මෙහෙන් යන්න පුළුවන්. එතකොට ආයේ මෙහෙන් යන්න නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එක එක විදිහට ධාරාවක් කරන්න පුළුවන්. එතකොට විත්සන් හේතුවක් එන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. දැන් ගැලනෝමීටරේ පැත්තක දාමුකෝ. ගැලනෝමීටරේ නැතුව හිතන්නකෝ බලන්න. ගැලනෝමීටරේ නැතුව හිතුවොත් මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය අසමානයි කියලා පේනවනේ. මොකද මේ අත්ත හරහා යන ධාරාවයි මේ අත්ත යන හරහා ධාරාවයි වෙනස් තනිකර. දැන් මේක අපි අයින් කරමුකෝ මොහොතකට. ඕක මොහොතකට අයින් කරමුකෝ. දැන් හිතමුකෝ බලන්න. එහෙනම් මෙතන R යි 2යි R. එයා ශ්‍රේණිගත වුණාම මෙතන 3යි R. මෙතන R යි 3යි R. එයා ශ්‍රේණිගත වුණාම 4යි R. එහෙනම් මෙතන සමාන්තරගත පද්ධතියක්. ධාරානුපාතය බෙදෙන්නේ අනිත් පැත්තෙන් පරස්පරව. එහෙනම් ඕනනම් මෙතන භූගත කරලා හදන්න පුළුවන්. සාමාන්‍ය භූගත කරන එක තමයි ජනප්‍රිය ක්‍රමය. ලස්සන ක්‍රමය. ලස්සන ක්‍රමය ඒක. මගේ ගුරුවරයාත් ගොඩක් ගණන් මට පුරුදු කරේ භූගත කරලා. ඒක තමයි ලස්සන ක්‍රමය. ඒක තමයි ලේසි ක්‍රමය. යම්කිසි පොදු අග්‍රයකට සාපේක්ෂව අනිත් පාඨාංක ගන්න එක. අනිත් මේ විභව බැස්මෝල් ගන්න එක. ඒක ලස්සන. ඒක ලේසි. ඒතකොට දැන් මෙතන භූගත කරා කියන්නේ මෙතන x භූගත කරා වගේනේ. එහෙනම් x ට සාපේක්ෂව මෙතන විභවයයි මෙතන විභවය සමානයිද නැද්ද කියලා ඕගොල්ලන්ට තේරෙනවා. සමාන නෑ කියලා තේරෙනවා. සමාන නෑ කියලා තේරෙනවා. එහෙනම් මේක විත්සන් හේතුවක් වෙන්නේ නෑ. විත්සන් හේතුවක් වෙන්නේ නෑ. එතකොට මෙතන ගැලනෝමීටරයක් දැම්මොත් මෙතන ගැලනෝමීටරේ උත්ක්‍රමණය කීයටවත් ශූන්‍ය වෙන්නේ නෑ. එහෙනම් මතක තියාගන්න ඕනේ මෙතන මේ ප්‍රතිරෝධ දෙක සමානයි වගේම මෙතන ප්‍රතිරෝධ දෙකත් සමාන විය යුතුමයි. විය යුතුමයි. එතකොට තමයි විත්සන් හේතු මූලධර්මයේ එතන සත්‍යාපනය වෙන්නේ. එතන විත්සන් හේතුවක් වෙන්නේ එතන. විත්සන් බ්‍රිජ් එකක් වෙන්නේ එතකොට. එතකොට ඒකත් මතක තියාගන්න ඕනේ. හරි. දැන් අපි මේ ගාන ප්‍රමූල ධර්ම වලින් හදමු. මම නිකන් අර මේ වැඩි කොටසක් කිව්වේ. හරි. දැන් ප්‍රමූල ධර්ම වලින් හදවුවොත් දැන් මම මෙතන සුපුරුදු පරිදි ඇඳ ගන්නවා. මම මෙතන ඇඳ ගන්නවා සුපුරුදු පරිදි විභව සැපයුමක් ඇඳ ගන්නවා. මොකද ඒ ධාරා මාක් කරන කියන එක මම ආදර්ශනය කරන්නේ නැත්තම් කෙලින්ම වන් ෂොට් MCQ එක කරන ඕගොල්ලෝ දා කෙලින්ම ධාරා මාක් කරන්න. මම නිකන් අර මේ හරි concept එක දෙන්න ඕනේ. ඒක නිසා තමයි මෙතන විභව සැපයුමක් ඇන්දේ. එතකොට අත්‍යවශ්‍ය නෑ. ඒක නැතුව අඳින්න පුළුවන්. මේ ඒක නැතුව MCQ කොහොමද දුවත් කමක් නෑනේ. එතකොට ඒක මේ ඕගොල්ලන් කැමැත්තක්. මම අර ලස්සනට මේක අඳිනවා. හරි කොහොම හරි විභව සැපයුමක් දුන්නා. දැන් හිතන්න මේ විභව සැපයුමේ මුළු පරිපතයටම දෙනවා කැපිටල් I ධාරාවක්. කැපිටල් I ධාරාවක්. හරිද? දැන් ඕකනේ සාම්ප්‍රදායික ක්‍රමයේ කැපිටල් I හැර සිම්පල් I වලින් හරි තමයි මාක් කරන්නේ අපි ධාරාව. හරි දැන් මෙතන කැපිටල් I ධාරාවක් ඔන්න දෙනවා. දැන් මෙතන I මෙතනින් යද්දි දැන් එයාට හම්බ වෙනවා මන්සන්දියක්. ජන්ක්ෂන් එකක් හම්බ වෙනවා. දැන් මෙතන තියෙන බ්‍රාන්චස් දෙකක් තියෙනවා. මෙතන දැන් බ්‍රාන්චස් දෙකක් තියෙනවා. දැන් මෙතන කැපිටල් I ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. දැන් කැපිටල් I ට පේන්නේ මෙතන මේ කැපිටල් R යි. මෙතන කැපිටල් R යිනේ. දැන් මේ ශාඛාවලට යන්න කලින් මෙතන ධාරා පතයට පේන්නේ මෙතන කැපිටල් R යි මෙතන කැපිටල් R යිනේ. එහෙනම් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ ශාඛා දෙකෙන් මේ I ධාරාව සමානව නේද බෙදෙන්නේ. මෙතනිනුත් යන්නේ I බෙදීම 2යි. මෙතනිනුත් යන්නේ I බෙදීම 2යි නේද? ඒක ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. හේතුව ඇයි? ඇයි මුලින් දැන් හිතන්නකො දැන් මුන්න ධාරාවේ යනවා. දැන් මෙතන පාත් එකෙන් දැන් මෙයාටත් පේන්නේ මෙතන කැපිටල් R ප්‍රතිරෝධයක් කරහා තමයි මම බහින්න ඕනේ. මෙතන කැපිටල් R ප්‍රතිරෝධයක් කරහා තමයි මම බහින්න ඕනේ. එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි නේද? මෙතන I සමානව දෙකට බෙදෙනවා කියලා. සමානව දෙකට බෙදුනා. දැන් ගාන හරි ඇත්තටම. ඇයි? මේ x ලක්ෂයට සාපේක්ෂව මෙතන විභවයත් මේ x අක්ෂයට සාපේක්ෂව මෙතන විභවයත් සමානයි නේද? ඔන්නම් භූගත කරන්න පුළුවන්. භූගත කරොත් මෙතන භූගත කරාගෙන x භූගත කරා කියන එකනේ. එහෙනම් මෙතෙන්ට සාපේක්ෂව මෙතන ඕනම් මම මාක් කරන්නම්කෝ a කියලා. මෙතන මාක් කරන්නම්කෝ b කියලා. එහෙනම් x ට සාපේක්ෂව a ගේ විභවය. x ට සාපේක්ෂව a ගේ විභවයත් x ට සාපේක්ෂව b ගේ විභවයත් සමානයි නේද? ඇයි එහෙම කියන්නේ? මෙතන I බෙදීම 2යිනේ. දැන් මෙතනින් යන්නෙත් මෙතනිනුත් I බෙදීම 2යි. ප්‍රතිරෝධක දෙකත් සමානයි. එහෙනම් මෙතනින් තියෙන විභව බැස්මයි මෙතනින් තියෙන විභව බැස්ම සමානයි නේද? එහෙනම් මෙතන B ගේ විභවයයි A ගේ විභවයයි සමානයි කියන්නේ AB හරහා විභව අන්තරයක් තිබේද?
AB හරහා විභවාන්තරයක් නැහැ. සරලව කියොත් AB හරහා විභව බැස්මක් නැහැ. විභව බැස්මක් නැති තැන ධාරාවක් ගලනවද? විභව බැස්මක් නැති තැන ධාරාවක් ගලන්නේ නැහනේ. විභව බැස්මක් නොමැති තැන ධාරාවක් නොගලයි. ගලන්නේ නැහැ. ඒතර ධාරාවක් ගලන එතන විභවාන්තරයක් තියෙන්න ඕනේ. එහෙනම් මේ AB හරහා ධාරාවක් යන්නේ නැහැ නේද? ඒක පැහැදිලිනේ කොහොමද? එහෙනම් AB හරහා ධාරාවක් යන්නේ නැහැ කියන්නේ මෙතන R ගෙන් වැඩක් තියෙනවද? මෙතන R අපිට ලේසියෙන් නිෂේධනය කරන්න පුළුවන්. මෙතන සිම්පල් R අපිට ලේසියෙන් නිෂේධනය කරන්න පුළුවන්. දැන් එතකොට පැහැදිලිනේ සිම්පල් R නිෂේධනය කරා කියන්නේ මේ පොයින්ට් දෙක අපිට මූට්ටු කරන්න පුළුවන්. එතකොට සරල සැකස්ම මේකනේ. ඔන්න මම මෙතන විභව සැපෙම මැන්දා. එතකොට සරල සැකස්ම මේක. මොකද්ද? ඔන්න කැපිටල් R ඔහොම තියෙනවා. ඔන්න මෙයා මෙහෙම තියෙනවා. ඔන්න ඕක තමයි සැකස්ම. මේ දෙක මූට්ටු කරාම. එතකොට කැපිටල් R දැන් මේක සාමාන්‍ය සමග ප්‍රතිරෝධ ගැටලුවක් වෙනවා මේක. එතකොට මේක කැපිටල් R මෙතන ඔයගොල්ලෝ දන්නවනේ මේක සමාන්තරගතයි මම හදන්න ඕනෙත් නෑ. මෙතනත් සමාන්තරගතයි. එතකොට මේ සමාන්තරගත දෙක ශ්‍රේණිගත වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? R සමග R කියලා ලේසියෙන් මනෝමයෙන් හදන්න පුළුවන්. මේවා ලීලි හදන්න ඕනේ නෑ. මනෝමයෙන් කෙලින් වෙනවා. වන් ෂොට්. එතකොට මොකද්ද මෙතන R සම සමානයි R බෙදීම දෙක R බෙදීම දෙක කියන්නේ කැපිටල් R. එතකොට උත්තරය වෙන්නේ මෙතන 2. එතකොට මෙතන ඕගොල්ලන්ට දැනුමක් විවිධ පරාස වලින් ලැබුණා කියලා හිතනවා. එතකොට ඕගොල්ලෝ මෙතන විවරණය දාගන්න.